කොහොමද ඔයාලට ඉතින් ඔන්න ඔයාලා අසම් කතාවේ අලුත් කොටසක් අරන් ඇවිත් තියෙන්නේ. කතාව කියවන්න කියලා ආරාධනා කරන ගමන්ම කතාව ගැන ඔයාලට හිතෙන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. 75 කොටස. පැයකට පමණ පසු කොල්ලා එන විට කියා උන්නේ තද නින්දක. ඇයව යන්තම් සොලවා අවදි කරගත් හේෂද කෙල්ල තැස්පියා සිටියදීම කවා බෙහෙත් ටික පොවාව යහනෙන් තැබුවේ සුසුමක් හෙළමිනි. ඇය කෙරෙහි කෙතරම් සෙනෙහසක් දැනුණත් එදා ලැබුණු පින්තූර නිසා ඔහුගේ සිත සෙලවී තිබුණි. සියල්ලටම වඩා කෙල්ල ඔහුට නඳුන් ගැන සැඟවීම ගැන ඔහු උන්නේ කලකිරීමෙනි. පසුදා උදෑසන නිවසේ සීනුව නාදවන හඬින් කියා අවදි වුණේ යාන අසල ඇති කුඩා ඔරලෝසුවේ වේල උදෑසන 10:40 බව පෙන්වතිය. දෙයනේ මම මෙච්චර වෙලා නිදියලද? මෙහෙත් වලට වෙන්නේ නැති. සිත ඉක්මනින් යහනෙන් බැස පුවතවා සැහැල්ලු කවුමක් අත නවටාගෙන සාලයට ගියේ කොල්ලා කොයිදයි සොයමිනි. නමුත් සාලයේ රුව දැක ඇය එතන පගල් කෙසුණි. ආවේටි තවුසර ලැජරත කෙනෙක් කසාද පැතල ඉන්නේදී අයිසක කොල්ලවන්න ගන්න චි ඊටනම් පත්තිනි අම්මා වගේ 10ට ගණේට බෑ. ඒත් කරන්න නම් ගෑනු කරන වැඩ. Danisha, mind your language. She is my wife. අනිත් එක වගේ බල්ලෙත් එච්චර හොඳ අයිසක කොල්ලෙක්ද? කැම්පස් එකේදී කෙල්ලෙක්ට කරදර කරන්න ගිය කුටි කල්ලේද වෙච්චර දවස් හොස්පිටල් හිටියේ. දනිෂා උඩේ පුපුරමිනේ. වෙනදා සෑම දෙයකම කඳුළු පුරවා ගන්නා කෙල්ල සිනාසෙමින් සිටිනු හේෂ්ට පවා දැනුනේ පුදුමයකි. මිස් දනිෂා මම තමුන් වගේ වටේ යන්නේ කියන්නේ නෙමෙයි. මැරෙනකල් මම මගේ රෙදි කලවන්නේ මගේ හස්බන්ඩ් ඉස්සරහා විතරයි. ඔය නගිතේ දැනටමත් කී දෙනෙක් ඉස්සරහා එහෙම ඉතලද කියලා මත් දන්නේ. අනිත් එක පත්තිනේ අපිට බව සමාන කරලා පව් පුරව ගන්න එපා. මොකද තවුන් දඟලන්න මොකටද කියලා නොතේරෙන තරම මෝඩෙක් නෙමෙයි. මාත් කන්නගී වගේ කියලා හිතන්න එපා. මගේ මිනිස්සේ රවට්ට ගන්න හදන කීට මිනිහව තියලා මම මගේ පාඩුවේ ඉන්නේ නැහැ. ජීවිත කාලෙම හිරේ ඉන්න උනත් මම ඒ කියන්නේ මරනවා. කෙල්ල කිව්වේ තනිෂා සුදුබලි වෙද්දි හේෂද යටිතල සපාගෙන සිනාව පාලනය කරගනිද්දී. අනිත් එක හේෂදෝ විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම විශ්වාස කළා නම් අපි මෙහෙම ඉන්නේ නැහනේ. එහෙනම් මාව පන්නලා. ඉතින් නිකන් බොරුවට ඔයාගේ කාලේ නාස්ති කරගන්න එපා. කවදා හරි මොනම හරි හේතුවකට අයියා මගෙන් අයින් වුණත් මං අයියට තමුන් වගේ වටේ යන කියලා ළඟට යන්න දෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඇයි තදින් නමුත් සිනහමුසු කීවේ දනිෂා මරන්නට තරම් කෝපේනේ. මෙයත් නතුන් හා එක්ක සියල්ල සිදු කරන්නට ඇත. මොනවද තමසි මේ කියවන්නේ? මට තමසිගේ හස්බන්ඩ් ගන්න ඕනේ නෑ. ඒත් මට එහෙම ඕනේ වුණොත් මං අනිවාර්යයෙන්ම ගන්නවා තමසි මරලා හරි. ඒකත් මතක තියාගන්නවා. ප්‍රශ්නයක් ඇදලා තියෙන වෙලාවේ ඒක කරන එක ලේසි. බලමු මැඩම්. මුඩුක්කුවක ඉඳලා සල්ලිකාරයෙක් පැතගත්තම සේරම හරි කියලා හිතුවද? හේෂද මම්මගේ පැත්තට ගන්න හැටි බලන් ඉන්නවා. දනිෂා කීවේ දුරකථන එමුතුමක් පැමිණ හේෂද එතනින් පිටව ගිය පසුවේ. කියාට දැනුනේ බියකි. නමුත් ඇයි හේෂදව විශ්වාස කළාය. හේෂද එන විටම දනිෂා පිටව ගියේ ගස්සමින් කඳුළු පෙරාගෙන. මොකද අර අඬාන යන්නේ? එතෙක් වෙලා නිසල්මුනේ උන් කෙල්ලද එක්වරම හඬන්නට ගත්තේ. කොල්ලා උඩ බිම බලද්දී. මොකද වෙලා තියෙන්නේ පාර? අර කියනම් මනම් කියද සිංහසෙයියාවෙන් කතා කළේ? දැන් මොකද උනේ? ඒකි ඔයාව මගෙන් අයින් කරනවා කිව්වා. ඒක ඉතින් ඒක කරන්න ඕනේ. බබා ලැබුණු කොහොමද වෙන එකනේ. ඒක කලින්ම කියලානේ තියෙන්නේ. ඒ නිසා අඬන්න නැතුව ඉන්නවා. ළමයා කා කිව්වොත් මං ගන්නවා. තමුන්ට එතකොට කැමති කෙනෙක් එක්ක යන්න පුළුවන්. හේෂිත කිව්වේ ඉවත බලමිනි. දරුවා හොගේ බව ඔහුට නොහැඟුණා නොවේ. කෙල හදමින්ම කාමරයට දිව ගියේ වේදනාවෙනි. ඔය ඇඩියව නවත්ත ගන්නවා.
තව ටිකකින් මගේ යාළුවෙක් කෙනා අඬ ඉස්සරහට එන්න එපා. අනිත් එක කාලා බෙහෙත් ටික බොනවා. කොල්ලා කීවේ කාමරයට යන කෙල්ලට ඇසෙන ලෙසය. පැයකට පමණ පසු කවුරුන් හෝ එන හඬ කියාට ඇසුණි. කාමරයට වී සිටීම නුසුදුසු නිසා කෙල්ල කඳුළු පාරවල් සහිත මුවදෝවා වෙනත් ඇඳුමකට මාරු වී සාලයට පැමිණියාය. මේ ඉන්නේ මචං මගේ වයිෆ්. බබා ලැබෙන ඉන්න නිසා යට ටිකක් අමාරුයි. ගොඩක් වෙලාවට නිදාගෙන ඉන්නේ. බබා මේ ඉන්නේ සාලිය. කොල්ලා කියන විටම සිනාමුසු මුහුණින් කෙල්ල දෙස බැලූ සාලිය නැමැත්තාගේ මුහුණ බලා සිටියදීම හැකිලි ගිය කෙල්ල පුදුම වෙතිය. ඔහුව ඇය කිසි දිනක දැක නැත. නමුත් තමා දුටු ඔහුගේ මුහුණ සුදු බැලිවනු ඇය හොඳින්ම දුටුවාය. මචං මේ මෙතෙක් වෙලා හොඳින් කතා කළ මිතුරා ගොත්ත ගසද්දී හේෂද බැලුවේ මූට මොකක් වෙලාද වෙන බැල්මකි. මේ අතර තවත් තැනක කියාගේ හේෂතගේ ජීවිතවලට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පැවතියේ ඔවුන් සිහිනකින්වත් නොසිතන පරිදිය. මොනවද සුද්ද විස්තර? දැන් ඉතින් අපි තමයි මේ ඒරියා එක රන් කරන්නේ. දැන් දෙන රාජගිරිය ගෙදර ඉන්නේ බොස්. ගෑණියෙක් ඉන්නා ගෙදර වැඩවලටද කොහෙද? එහෙනම් මගේ වැඩේ ලේසි වෙයි. දැල්ලි හරි සතුටින් ඇත්තේ. හිටපන්. මං එනවා ඔබ හොයාගෙන. මට එක්ක දවසක් උඹ දවසම තියාගෙන ඉඳලා අතහැරලා දාන්න. අම්මෝ. මේක එකක් නෙවෙයි යකෝ මම පිච්චෙනවා. චීත්ත කැරලක් නිසා මං කවදාවත් මෙහෙම කට්ටක් කාලා නෑ යකෝ. කෙල්ලගේ ඡායාරූපයක් පිරිමදිමින් චානක කෑකැසුවේ කෝපයෙන් වියර් වැටේ. ලොක්කා එක ප්‍රෙග්නන්ට්. එහෙමද? අරෝගේ ළමෙක්? පංගුට ඉපදෙන්න දෙන්නේ නැහැ. බලපන් පරිස්සම් කරගනින් පුළුවන් නම්. චානකගේ හඬ විසල් නිවස පුරා රැවතුණි. මිලයට ටික කන්ටැක්ස් තියෙනවා බොස්. අපිට පරිස්සම් වෙන්න වෙනවා. කතා කරන්න එපා යකෝ. මං මේ චානක කවුද කියලා දන්නවනේ බල. අවුල වුණා මුලින්ම වයින් කරපන්. එතකොට අරකට මිනිහත් ළමයක් නෑ. කොහොමද එතකොට? අසල සිටි යුවතියකගේ නිතබට පහරක් ගසමින් ඔහු කීවේ තිරිසන් සිනහවක් පාමිනේ. හරි බොස් මං කොල්ල දෙන්න දාන්නම් සර්ච් එකේ ඉන්න කියලා. පොයින්ට් එකක් අහුවුන ගමන් වැඩේ දෙමු. සුද්දා නැමැත්තා කීවේ ඇමතිට වඩා පාතාලේ හා සම්බන්ධතා ඇති චානක යනු කිව්වෝ දෙයක් ඒ අයුරින්ම කළ යුතු බව දන්නා බැවිනේ. ඔව් උඹ ටච් එකේ හිටපන්. කවත්ත කොහමද වැඩේ කරන්නේ කියලා මං කියන්නම්. තව ටිකක් ඕක බඩේ හිටපතේ. කල් යන්න තමයි දුක වැඩි වෙන්නේ. අම්මෝ එහෙනම් මේ චානක කොහොම හරි ඒකිවත් අන්තිමට ඇඳට ගත්තා. මට බෑ කියපේ කියක්වත් බේරිලා නෑ. උඹේ අක්කා වුණත් අන්තිමට බෑ කිව්වේ නෑනේ. කැමැත්තෙන් වෙන තැනට වැඩේ කරන්න මේ චානක හොඳට දන්නවා. චානක කිව්වේ කෙල්ලගේ ඡායාරූපයකට හමුවෙමු නැවතත්. කතාව ගැන අදහස් කියන ළමයි කවුද සාලිය කියන්නේ? චානක මොනව කරයිද? කියනවා වගේම හේෂ් පපා ලැබුණම කෙල්ලව වෙක් කරයිද? අදහස් කියාගෙන යන්න. කතාවේ තව කොටස් ටිකක් තියෙනවා. තව කොටස් 5-6කින් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා කතාවේ තව ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට. අපි බලමු මොකද වෙන්නේ කියලා. අලුත් කොටසක් අරන් එනකම් ඔයාලගේ අදහස කියාගෙන යන්න. ඒත් එක්කම කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. කතා කියවන වගේ යාළුවෝ ඉන්නවා නම් එයාලත් එක්ක channel එක share කරගන්න අමතක වෙන්න එපා. ඔයගේ social media WhatsApp, Facebook, Instagram, YouTube එකේ වගේම දාන්න කියන හැමෝටම කතා කියවන්න ආස. කතා පිපාසයෙන් ඉන්න ආසයට channel එක share කරන්න. අලුත් කොටසක් කරන් ඉක්මනින්